Hey guys, welcome back to Loki Recaps. අද අපි බලන්න යන්නේ Diary of a Gigolo කියන 2022 අවුරුද්දේදී රිලීස් වුණ මිනි ටීවී සීරීස් එකක්. ඔයා හිතන්නේ නීතියයි සදාචාරයයි හැම වෙලෙම හරි දේ කරනවා කියලාද? සමහර වෙලාවට තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක් ඕනම දෙයක් කරන්න ඕනම සීමාවක් පනින්න පෙළඹෙන්න පුළුවන් වුණාට කවදාවත් ඔයා අහලා තියෙනවද තමන්ගේ දුවගේ හිත හදන්න එයාගේ ඇඳට පිරිමියෙක්ව සල්ලි වලට අරන් දෙන අම්මා කෙනෙක් ගැන? අද අපි බලන්න යන මේ ඩ්‍රාමා එක ඇතුළේ දිගහැරෙන්නේ අන්න ඒ වගේ සදාචාරය සහ මනුෂ්‍යකම අතර දෝලණය වෙන හරිම අමුතු ඒ වගේම හිතා ගන්නවත් බැරි සිදුවීම් මාලාවක්. කතාව පටන් ගන්නේ ඇනා කියන මැදිවියේ කාන්තාවකගෙන්. එයා දෙවෙනි පාරටත් විවාහ වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ තියෙන පාළුව මකා ගන්න හිතාගෙන ලොකු මුදලක් වියදම් කරලා හයි එන්ඩ් ගිගලෝ සර්විස් එකකින්. ඒ කියන්නේ මුදලට කාන්තාවන් සතුටු කරන තැනකින් සේවය ලබා ගන්න තීරණය කරනවා. මෙතෙන්දි තමයි එයාට ඉමනුවෙල් කියන ගොඩක් ආකර්ශනීය තරුණයාව මුණ ගැහෙන්නේ. ඉමනුවෙල් කියන්නේ ගැහැණු හිතක් වසඟ කරගන්න පුළුවන් උපරිම හැකියාවක් තියෙන දැක්ක ගමන් කාගෙත් හිත ඇදලා ගන්න පුළුවන් කඩවසම් තරුණයෙක්. මිනිත්තු කීපයක් ඇතුළත ඉමනුවෙල්ගේ මේ වශීකృత හැසිරීම නිසා ඇනාට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. මේ අත්දැකීම ඇනාගේ හිතට කොච්චර තදින්ම කාවදිනවද කියනවනම් එයාට හිතෙන්නේ එයාගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මෙන්න මේ තරුණයා ළඟමයි කියලා. මේ සිදුවීමත් එක්කම එයාට මතක් වෙන්නේ එයාගේ දුව ජූලියාව. මීට අවුරුදු ගානකට කලින් සිද්ධ වුණු දරුණු කාර් ඇක්සිඩන්ට් එකකින් ඇනාගේ සැමියා මැරිලා. දුව ජූලියාගේ මුළු ඇඟම පිච්චිලා විරූපී වෙලා තමයි තියෙන්නේ. එදා ඉඳන් මේ ධෛර්යවන්ත ගෑනු ළමයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ භයානක සිද්ධියත් එක්ක ජූලියා කාලයක් තිස්සේ සමාජයෙන් ඈත් වෙලා කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්නේ නැතුව තමන්ගේ කාමරේටම කොටු වෙලා හරිම අඳුරු ජීවිතයක් තමයි ගත කරන්නේ. දුවගේ මේ තත්ත්වය දිහා බලාගෙන අම්මා කෙනෙක් විදිහට ඇනා ඉන්නේ පුදුමාකාර වේදනාවකිනුයි අසරණ කවකිනුයි. මේ අසීරු කාලෙදි තමයි ඇනාගේ මැරුණු සැමියාගේ යාළුවෙකුණු විට ඉස්සරහට ඇවිල්ලා මේ පවුල රැක බලා ගන්න පොරොන්දු වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ ඇනා වික්ටර්ත් එක්ක විවාහ වුණත් ඒකෙන් සිද්ධ වුණේ අම්මයි දුවයි අතර තිබුණු බිඳුණු සම්බන්ධය තව තවත් විනාශ වුණු එක විතරයි. මේ වෙලාවේ තමයි ඇනාගේ යාළුවෙක් යෝජනා කරන්නේ. ඇයි අපි ජූලියාගේ හිත හැදෙන්නත් එක්ක එයාට ගැළපෙන පිරිමි ළමයෙකු සෙට් කරන්නේ නැත්තේ කියලා. මේ යෝජනාවත් එක්ක ඇනාගේ ඔළුවට එකපාරටම එන්නේ අර ගිගලෝ සර්විස් එකේ මුණ ගැහුණු ඉමනුවෙල්ව. තමන්ගේ දුවව මේ අඳුරු ලෝකෙන් එළියට ගන්න නම් ඉමනුවෙල් වගේ කෙනෙක්ට පුළුවන් වෙයි කියලා හිතලා ඇනා ඉමනුවෙල්ව මුණ ගැහිලා බැගෑ පැත්තලා ඉල්ලනවා. ප්ලීස් මගේ දුවට ලන් වෙලා එයාගේ හිත හදන්න. මම ඔයාට ලොකු මුදලක් ගෙවන්නම් කියලා. හැබැයි ඉතින් මුලින්ම ඉමනුවෙල් මේ යෝජනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා ජොබ් එක විදිහට මේ දේ කළාට අහිංසක ගෑනු ළමයෙක්ව රවට්ටන්න එයාගේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ. ඒත් දෛවය සරදම් කරනවා වගේ එදා රෑම එයාට සිද්ධ වෙනවා තමන්ගේ තීරණය වෙනස් කරගන්න. මොකද ඉමනුවෙල් වැඩ කරන තැන අයිතිකාරිය වගේම එයාගේ පිම්ෆ් විදිහට වැඩ කරන මයිනෝ සූදු කෙලලා ණය වෙලා මැරයන්ගෙන් හොඳටම බුටි කාලා ඉන්නේ. ඇත්තටම මයිනෝ කියන්නේ ඉමනුවෙල්ට අම්මා කෙනෙක් වගේ. පොඩි කාලේ අනාථ නිවාසයක තමන්ගේ සහෝදරයත් එක්ක හැදුණු ඉමනුවෙල් වයස 16 දී විතර එතනින් පැනලා ගිහින් යාළුවත් එක්ක එකතු වෙලා ජුවලරි ෂොප් එකක් කොල්ල කරන යනවා. එතෙන්ද එයාගේ යාළුවා අතින් කඩේ අයිතිකාරයා වෙඩි වැදිලා මැරුණම පොලිසියෙන් පැනලා දුවන ඉමනුවෙල් අන්තිමට හැංගෙන්නේ මේ මයිනෝගේ විලායකේ. එදා මයිනෝ පොලිසියට ඔත්තුව දෙන්නේ නැතුව ඉමනුවෙල්ව තමන්ගේම දරුවෙක් වගේ බාරගෙන රැක බලාගත්තා. ඉතින් මයිනෝට තියෙන කෘතගුණ සැලකීමක් විදිහට මයිනෝගේ ණය ගෙවන්න ඕන කරන ලොකු මුදල හොයාගන්න ඉමනුවෙල් අකමැත්තෙන් වුණත් ඇනාගේ යෝජනාවට කැමති වෙලා ලොකු චෙක් එකක් අතට ගන්නවා. මේ ඩීල් එක ගැන ජූලියාට දැනගන්න තියන්න එපා කියලා දෙන්නම පොරොන්දු වෙනවා. එතන ඉඳන් ඉමනුවෙල්ගේ මිෂන් එක පටන් ගන්නවා. එයා ඉස්කෝලේට ඇවිත් හිතා මතාම ජූලියාගේ ඇඟේ හැප්පෙනවා. ජූලියා මුලින්ම ඉමනුවෙල්ව දැක්ක ගමන්ම එයාගේ හිතේ ආදරයක් ඇති වුණත් එයාගේ තියෙන ලැජ්ජාව නිසා එයා එක පෙන්වන්නේ නැහැ. ඉමනුවෙල්ට තේරෙනවා ජූලියා කියන්නේ ලේසියෙන් අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයා වටේට ලොකු තාප්පයක් බැඳගෙනයි ඉන්නේ කියලා. මේ වැඩේ ලේසි කරන්න හිතාගෙන ඇනා හොරෙන්ම දුවගේ ඩයරි එක උස්සලා ඉමනුවෙල්ට ගෙනත් දෙනවා. ඉමනුවෙල් ගොඩක් ඉවසීමෙන් මේ ඩයරි එකේ තියෙන හැම වචනයක්ම කියවලා ජූලියා කැමති මොනවටද එයා හිතන විදිහ මොකක්ද කියලා හොඳට අධ්‍යයනය කරලා ජූලියාගේ ෆොටෝග්‍රැෆි ක්ලාස් එකට අලුත් ළමයෙක් විදිහට බැඳිලා ගොඩක් උපක්‍රමශීලීව යාට ලන් වෙනවා. පන්තියේ ඉවර වෙලා ඉමනුවෙල් තමන්ගේ ස්පෝර්ට්ස් කාර් එකෙන් ඇවිත් ජූලියාට කියනවා මාත් එක්ක යමුද එක්සිබිෂන් එකක් බලන්න කියලා. පුදුමේ කියන්නේ එතන තියෙන්නේ ජූලියා කැමති
කැමැතිම ආටිස්ට්ලාගේ නිර්මාණ. ජූලියාට හිතා ගන්නවත් බෑ මේ නන්නාඳුනන කඩවසම් තරුණයා කොහොමද එයාගේ කැමැතිම දේවල් දන්නේ කියලා. ඒ කුතුහලය නිසාම එයා කාර් එකට නගිනවා. මේ අතරතුරේ එක්සිබිෂන් එකට ගියාම ඉමැනුවෙල් කරන්නේ ජූලියාගේ ඩයරි එකෙන් කියවපු දේවල් පාවිච්චි කරලා හරියටම ජූලියාගේ හිතට වදින විදිහට චිත්‍ර විචාරය කරන එක. එයා චිත්‍රයක් පෙන්නලා කියනවා මේ චිත්‍ර දිහා බලද්දි මට හිතෙන්නේ එයා පළවෙනි වතාවට එයාව දැක්ක මොහොත ගැන වෙන්නේ නැති කියලා. බොරු වර්ණනා කරනවා වෙනුවට කෙලින්ම හිතට වදින මේ වචනවලට ජූලියාගේ හිත සම්පූර්ණයෙන්ම දිය වෙනවා. එයාට හිතෙන්නේ ඉමැනුවෙල් කියන්නේ එයාගේ සෝල්මේට් කියලා. ඒත් එයා දන්නේ නැහැ මේ හැම වචනයක්ම කලින් ප්ලෑන් කරපු පිටපතක් කියලා. හැබැයි ඉතින් ජූලියා වොෂ්රූම් එකට ගිහින් එනකොට ඉමැනුවෙල් අතරදහන් වෙලා. මොකද මයිනෝටෝ හදිස්සියෙම ලොකු ක්ලයින්ට් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ඇවි. ඉමැනුවෙල්ට සිද්ධ වෙනවා ජූලියාව දාලා ඒ වෙලාවෙම රටින් යන්න. ජූලියා එතන අසරණ වෙලා බලන් ඉද්දී ඉමැනුවෙල් අර ක්ලයින්ට් එක්ක ෆ්ලයිට් එකේ යන ගමන් පවා හොරෙන් ජූලියාගේ ඩයරි එක කියව තමයි යන්නේ. සතියකට විතර පස්සේ ඉමැනුවෙල් ආයෙත් ඉස්කෝලේට ඇවිල්ලා ලොකු බොරුවක් ගොතලා ජූලියාගේ සමාව අරගෙන එයාගේ රිසර්ච් පාර්ට්නර් විදිහටත් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් ඉමැනුවෙල්ගේ ෆ්ලර්ටින් ගේම් එක උපරිමයි. කිසිම දවසක පිරිමි ළමෙක් ආශ්‍රය කළ නැති ජූලියාට මේක දරා ගන්න බැරි තරම් මැජික් එකක් වෙනවා. දවසක් රෑ ජූලියාට ඉවසුම් නැතුව ඉමැනුවෙල්ට කෝල් එකක් ගත්තම එයා කියනවා හෙට අපි එළියට ගිහින් රිසර්ච් එකේ වැඩ කරමු කියලා. පහුවදා ඉමැනුවෙල් එයාව ගන්නාවට තාමත් පිරිමි ගැන ලොකු බයක් තියෙන නිසා ජූලියා කාර් එකේ යන්න බෑ කියලා Tamanගේ බයිසිකලේ යනවා. මේ අතරතුරේ පාරේ හිටපු ගිනිකිරි සංදර්ශනයක් පවත්වන කෙනෙක් හුළඟට ගින්දර පෙඹිනව දැකලා ජූලියාට එකපාරටම එයාගේ තාත්තා මැරුණු ඒ බිහිසුණු ඇක්සිඩන්ට් එක මතක් වෙලා බයිසිකලෙන් ඇදගෙන වැටෙනවා. ඉමැනුවෙල් දුවගෙන ඇවිත් එයාව නැගිටවනකොට තමයි දකින්නේ ජූලියාගේ ඇගේ තියෙන පිච්චුරු කැලල්. මේ වෙලාවේ ඉමැනුවෙල් කරන්නේ නියම වැඩක්. එයා ජූලියාගේ කැලල් දැකලා අහක බලන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ අඳුරුම තැන් ගැන ජූලියාට කියලා දෙනවා. මගේත් අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වුණා. අපි දෙන්නටම තියෙන රිදෙන මතක විතරයි කියලා එයා කියනවා. තමන්ගේ හිතවල තියෙන මේ බිඳුණු තැන් නිසා දෙන්න අතර ලොකු බැඳීමක් ඇති වෙලා ජූලියාගේ හිතේ තිබුණු අන්තිම බයත් නැති වෙලා එයා ඉමැනුවෙල්ගේ කාර් එකට නගිනවා. කොහොම හරි ඉමැනුවෙල් ජූලියාව ගෙදරට ගෙනත් බස්සනකොටම ඇනා එළියට එනවා. මෙතෙන්දී තමයි නියම රංගපෑම පටන් ගන්නෙ. අම්මයි දුවයි ඉමැනුවෙලුයි තුන්දෙනාම එකට හිටියට ඇනායි ඉමැනුවෙලුයි හරියට එකිනෙකාව අඳුරන්නේ නෑ වගේ ගොඩක් තාත්විකව රඟපානවා. ජූලියා කාමරයට ගියාට පස්සේ ඇනා එළියට දුවගෙන ඇවිත් ඉමැනුවෙල්ට කියනවා වෙල් ඩන්. ඔයා මගේ දුවව ගෙදර එක්කන් ආපු පළවෙනි පිරිමි ළමයා. වැඩේ නියමයි කියලා. හැබැයි ඉමැනුවෙල්ට දැන් බයක් තියෙනවා මේ රහස එළි වෙයි කියලා. ඒ නිසා එයා යෝජනා කරනවා අපි ටික කාලයකට හම්බෙන්නේ නැතුව ඉමු. නැත්තම් ජූලියාට සැක හිතේ කියලා. ඇනා අකමැත්තෙන් වුණත් ඒකට කැමති වුණාට කතාවේ අන්තිම හරියට එද්දී අපිට පේනවා ජූලියා එයාගේ ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර අතෑරලා ඉමැනුවෙල්ගේ රූප අඳින්න පටන් ගන්නවා. දුවගේ මේ වෙනස දිහා බලාගෙන ඉන්න ඇනාට එක පාරටම නොහිතපු විදිහේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පටන් ගන්නවා. Taman සල්ලි දීලා ගත්ත පිරිමියාට Tamanගේ දුව ඇත්තටම ආදරය කරනකොට අම්මා කෙනෙක්ට ඊර්ෂ්‍යා හිතෙන්න පුළුවන්ද? ඔන්න ඔතනින් තමයි ඊළඟ කොටසට පාර කැපෙන්නේ. ඇනාගේ හිතේ Tamanගේ දුව ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙද්දී ජූලියා තව තවත් අම්මගෙන් ඈත් වෙලා Tamanගේම ලෝකක ජීවත් වෙන්න පටන් ගන්නවා. දවසක් ජූලියා ඉස්කෝලේට ඇවිදගෙන යනකොට එක පාරටම එතෙන්ට කඩාගෙන පාත් වෙන්නේ හොරේ. ඒ හොරා ජූලියාගේ බෑග් එකයි කැමරා එකයි උදුරගෙන පැනලා දුවනවා. මේ වෙලාවේ හොඳටම බය වෙලා කරන්න දෙයක් නැතුව අසරණ වෙන ජූලියාට එක පාරටම මතක් වෙන්නේ ඉමැනුවෙල්ව විතරයි. එයා වෙවුල ඉමැනුවෙල්ට කෝල් කරපු ගමන් ඉමැනුවෙල් Taman කරන හැම දෙයක්ම පැත්තක දාලා ජූලියාව බේරගන්න එතෙන්ට එනවා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඉමැනුවෙල් ඇවිත් ජූලියාව සනසන ගමන් ඉද්දිම ඉමැනුවෙල් වැඩ කරන තැන බොස්ගේ දුව ෆ්ලොරන්සියා මේ දෙන්නම අතටම අල්ලගන්න එක. මේ ජොබ් එකේ හැටියට ඉමැනුවෙල්ට තනියම ප්‍රයිවට් ජොබ්ස් කරන්න තහනම් නිසා ඉමැනුවෙල් බොරුවක් කියලා කොහොම හරි ෂේප් වෙලා ජූලියාව එතනින් අරන් යනවා. ඒත් ෆ්ලොරන්සියාට ඉබෙන් වගේ තේරෙනවා ඉමැනුවෙල් ජූලියා දිහා බලන විදිහේ වෙනදා නැති අමුතු ආදරයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඉමැනුවෙල් ජූලියාව තනකොළ පිටණියකට එක්කන් ගිහින් නිදහසේ කතා කර කර ඉන්නවා. මෙතෙන්දි තමයි මේ දෙන්නගේ ආත්මීය බැඳීම හරියටම පටන් ගන්නෙ. ගණිකා වෘත්තියේ ඉන්න ඉමැනුවෙල් මෙච්චර කාලයකට දැකලා තිබුණේ රාගයෙන් මත්තුණු ගැහැණු විතරක් වුණාට ජූලියාගේ තියෙන අහිංසක පිවිතුරු ආදරය ඉස්සරහා එයාගේ හිත පළවෙනි වතාවට සසල වෙනවා. ඉමැනුවෙල් එක්ක ඉද්දී ජූලියාට දැනෙන්නේ පුදුම ආරක්ෂාවක්. ඒ නිසා මෙයා පාටි වලට යන්න සමාජයට යන්න තිබුණු බය ටික ටික නැති කරගන්නවා. හැබැයි පාටි එක
එකකදී වෙනත් ගෑනු ළමෙක් බලෙන් ඇවිත් ඉමනුවෙල්ව කිස් කරනවා දැක්කම ජූලියාට දරා ගන්න බැරි වෙලා එතනින් දුවලා යනවා. ඉමනුවෙල් පස්සෙන් දුවගෙන ගිහින් ජූලියාව නවත්තගෙන කියනවා ජූලියා මට අනිත් අය වැඩක් නෑ. මට වැදගත් ඔයා විතරයි. මට ඔයාව නැති කරගන්න බෑ කියලා. එයාගේ හිතේ තියෙන ඇත්තම ආදරේ කියනවා. මේ අතරතුරේ ඉමනුවෙල්ට ආදරය කරන බොස්ගේ දුව ෆ්ලොරෙන්සියා ඉමනුවෙල්ට තර්ජනය කරනවා. ජූලියාගෙන් අයින් වුණේ නැති වුණොත් ජොබ් එක නැති කරනවා කියලා. මොකද ෆ්ලොරෙන්සියා කැමති නෑ ඉමනුවෙල් වෙන කෙනෙක්ට ඇත්තටම ආදරය කරනවා දකින්න. මෙතෙන්දී ඉමනුවෙල් තමන්ගේ ස්වීට් ටෝකින් ස්කිල්ස් පාවිච්චි කරලා ෆ්ලොරෙන්සියාට කියනවා පිස්සුද මම යාට ආදරේ නෑ. මේක මගේ ජොබ් එක විතරයි කියලා ලොකු බොරුවක් කරලා එයාව සනසනවා. ඊළඟ දවසේ ඉමනුවෙල්ට ඕනෙ වෙනවා ජූලියාව තමන්ගේ ගෙදරට එක්කන් එන්න. ඒ තමන් ඉන්න කුලියට ගත්තු පොඩි ගෙදර පෙන්වන්න බැරි නිසා එයා යාළුවෙක්ගෙන් ලොකු ඇපාර්ට්මන්ට් එකක් ඉල්ලගෙන ඒක තමන්ගේ අයියාගේ ගෙදර කියලා බොරුවක් කියලා ජූලියාව එතනට එක්කන් එනවා. එදා රෑ මේ දෙන්න අතර ලොකු කායික සහ ආත්මීය එකතුවීමක් සිද්ධ වෙනවා. හැබැයි පහුවදා උදේ වතුර එකක් බොන්න පල්ලෙහාට එන ජූලියා දකිනවා එහෙ ඉන්න බල්ලා සෝෆා එක යට තිබිලා ඩයරි එකක් එළියට අදිනවා. ළඟට ගිහින් බලද්දි මේක යාගේ නැති වුණු ඩයරි එක. ජූලියාට මේක මාර ප්‍රශ්නයක්. කොහොමද මගේ ඩයරි එක ඔයාගේ අයියාගේ ගෙදරට ආවේ කියලා එයා අහනවා. මෙතෙන්දී ඉමනුවෙල් කියන්නේ ඔයාගේ බෑග් එකේ තිබිලා මේ බල්ලා ඕක ඇදලා ගන්න ඇති. ඔයාට වැරදිලා වෙන්නේ නැති කියලා. ආදරෙන් අන්ධ වෙලා ඉන්න ජූලියා ඒ බොරුව විශ්වාස කරලා ආයෙත් ඉමනුවෙල් වදා ගන්නවා. මේ අත්තරේ අම්මා ඇනාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙන්නේ. සැමියා වෙන ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක්. තමන් ආසා කරන ඉගලෝ තමන්ව ගණන් ගන්නේ නැහැ. දුව තමන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒ මදිවට ෆැක්ටරි එක ඉස්සරහා උද්ඝෝෂණ. ඔය ආස්සේ දුවගේ කාමරයට යන ඇනා දකිනවා. තමන් හොරකම් කරලා ඉමනුවෙල්ට දුන්න ඩයරි එක ආයෙත් දුවගේ රාක්කේ තියෙනවා. ඒ කියන්නේ ඉමනුවෙල් මේක ජූලියාට දීලා. ඇනාට තේරෙනවා මේ දෙන්න අතර තියෙන්නේ නිකම්ම ඩීල් එකක් නෙවෙයි. ඊට වඩා බරපතල සම්බන්ධයක් කියලා. මේ ආස්සේ ජූලියාගේ උපන්දිනේ දවසේ ජූලියා තීරණය කරනවා තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ව ඒ කියන්නේ ඉමනුවෙල්ව ගෙදරට හඳුන්වලා දෙන්න. මේක පුදුම විදිහේ සිටුේෂන් එකක්. ඩිනර් එක වෙලාවේ ඇනයි ඉමනුවෙලුයි හරියට අඳුරන්නේ නැති දෙන්නෙක් වගේ රඟපානවා. මුලදී ඇනා ඉවසගෙන හිටියට ඉමනුවෙල් ඉස්සරහට ඇවිත් මම ජූලියාට පණ වගේ ආදරේ කියලා කියද්දි ඇනාගේ ඉවසීමේ සීමාව නැති වෙනවා. එයා වයින් එකක් බිබී ඉද්දිම හිතාමතා මේ වයින් ටික ජූලියාගේ ඇඳුමට වැටෙන්නේ නැති වෙන්න මූණටම විසි කරනවා. මුළු පාටි එකම එතනින් ඉවරයි. ජූලියා අඬාගෙනම ඉමනුවෙල්ව යවලා අම්මත් එක්ක ලොකු වලියක් දාගන්නවා. එයි අම්මට බැරි මං සතුටින් ඉන්නවා දකින්න. අම්මට ඕනේ මගේ ජීවිතය විනාශ කරන්නද කියලා ජූලියා කෑ ගහද්දි වික්ටර් පවා ඇනාට බනිනවා. තමුන් මහා ආත්මාර්ථකාමී ගෑනු කෙනෙක් කියලා. මේ සිද්ධියෙන් පස්සේ රෑ වෙලා හොඳටම බීගත්තු ඇනා කෙලින්ම යන්නේ ඉමනුවෙල්ගේ ගෙදරට. ගිහින් දොර කඩාගෙන ගෙට පැනලා ඉමනුවෙල්ට බනිනවා. ඔයා මගේ ලිමිට් එක ක්‍රොස් කරා. මං ඔයාව ගත්තේ මගේ දුවගේ හිත හදන්න මිසක් එයාව කසාද බඳින්න නෙවෙයි කියලා. ඇනා තර්ජනය කරනවා. මම ජූලියාට ඇත්තම කියනවා. එතකොට එයා ඔයාට වෛර කරයි කියලා. හැබැයි ඉමනුවෙල් අතාරින්නේ නැහැ. එයා ඇනාගේ මූණටම කියනවා මැඩම් ඔයා ඇත්ත කිව්වොත් ජූලියා තරහ වෙන්නේ මාත් එක්ක නෙවෙයි. තමන්ගේම අම්මත් එක්ක. මොකද තමන්ගේ දුවට පිරිමියෙක්ව සල්ලි වලට අරන් දුන්න අම්මා කෙනෙක් දිහා දුවෙක් ආයෙත් බලයිද කියලා. මේ කතාවෙන් ඇනාගේ කට වැහෙනවා. කරන්න දෙයක් නැති තැන ඇනා වෙනත් ගිගලෝ කෙනෙක් ළඟට ගිහින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමන්ගේ හිතේ දුක නැති කර ගන්න හදනවා. හැබැයි එතනිනුත් වෙන්නේ ප්‍රශ්නයක්. මොකද ඒ පිරිමියා ඇනාගේ හොඳම යාළුවාගේ කැමතිම කෙනෙක් නිසා ඇනාට එයාගේ හොඳම යාළුවත් නැති වෙනවා. කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එක වෙන්නේ මෙන්න මෙතෙන්දී. අර පිම්ගේ දුව ෆ්ලොරෙන්සියා එනවා ඇනාගේ විලායකට ඇනවුම් කරපු මූර්තියක් බාර දෙන්න. එතෙන්දී එයා අහම්බෙන් දාකිරමා මේ ගෙදර බිත්තියේ තියෙන ෆැමිලි ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ ඉන්නේ ඇනයි එයාගේ දුව ජූලියයි. ෆ්ලොරෙන්සියාට එකපාරටම මතක් වෙනවා ඉමනුවෙල් එදා බේරගත්තේ ආදරය කරනවා කියලා කිව්වේ මෙන්න මේ ජූලියාට නේද කියලා. දැන් ෆ්ලොරෙන්සියා දන්නවා ඉමනුවෙල් වැඩ කරන්නේ ආදරය කරන කෙල්ලගේ අම්මා තමයි මේ ඇනා කියලා. මේ රහස එළි වුණොත් මොනවා වෙයිද? ඒක න අපි ඉස්සරහට බලමුකෝ. ෆ්ලොරෙන්සියා මේ රහස දැනගත්ත ගමන්ම එයා කරන්නේ එයාගේ අම්මා. ඒ කියන්නේ මේ ගිගලෝ ව්‍යාපාරයේ මෙහෙවන මයිනොට කතා කරලා ඉක්මනටම ඉමනුවෙල්ට ප්‍රශ්න කරන එක. මොකද මේ ෆීල්ඩ් එකේ තියෙන ලොකුම රීතිය තමයි ක්ලයන්ට් කෙනෙක්ගේ පවුලේ කෙනෙක් එක්ක විශේෂයෙන්ම දුවෙක් එක්ක පටලැවෙන එක තහනම් කියන එක. මේක බිස්නස් එකට කෙලවෙන වැඩක් නිසා මයිනෝ ඉන්නේ හොඳටම කේන්ති අරන්. හැබැයි ඉමනුවෙල් බොරුවක් කියලා කොහොම හරි ඇඟ බේර ගන්න බලනවා. එයා කියනවා නෑ මයිනෝ මට ජූලියාව හම්බුනේ අහම්බේ. මේක ඇනාමට දීපු ප්‍රයිවට් ජොබ් එකක් නෙවෙයි. මට ඇත්තටම ජූලියා ගැන හැඟීමක් තියෙනවා කියලා. ඒත් මයිනෝට මේ ආදර කතා වැඩක් නෑ. එයා ඉමනුවෙල්ට තදින්ම අවවාද
අවවාද කරනවා. ඔයාට ඕන නම් මාතල් එකක් ගන්න. හැබැයි වැඩේ සීරියස් කරගන්න එපා. ජොබ් එකට කෙලව ගත්තොත් බලාගෙනයි කියලා. මේ නිසා ඉමනුවෙල්ට සිද්ධ වෙනවා ටික දවසකට ජූලියාගෙන් ඈත් වෙලා එයාගේ පරණ ජීවිතේට. ඒ කියන්නේ සල්ලි වලට කාන්තාවන් සතුටු කරන ජොබ් එකට යන්න. මේ හදිසි වෙනස් වීමත් එක්ක ජූලියා ඉන්නේ පුදුමාකාර වේදනාවකින්. දවස් 7කට විතර පස්සේ ඉමනුවෙල් ආයෙත් ජූලියා ළඟට එන්නේ ලොකු බොරුවක් හදාගෙන. මම පිටරට ගියා මගේ චිත්‍ර වගේක් විකුණන්න. එහෙදි මගේ ෆෝන් එක නැති වුණා. ඒකයි කතා කරන්න බැරි වුණේ කියලා එයා කියනවා. ජූලියාට මේක ගැන ලොකු සැකයක් තිබුණා. ඉමනුවෙල්ගේ ආදර වදන් ඉස්සරහා එයාගේ සැකේ දිය වෙලා යනවා. ජූලියාගේ හිතේ තියෙන අවිශ්වාසය නැති කරන්න හිතාගෙන ඉමනුවෙල් තීරණය කරනවා එයාව තමන්ගේ ඇත්තම ගෙදරට එක්කන් යන්න. ඉමනුවෙල් එළියට දාගෙන ඉන්න සුපිරි ජීවිතයට වඩා මේ ගෙදර හරිම සාමාන්‍යයි. මේ රියැලිටි එක දැක්කම ජූලියාට හිතෙනවා ඉමනුවෙල් මට කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලා. හැබැයි මේ ශාන්ත බව තියෙන්නේ ටික වෙලාවයි. මේ දෙන්න ආදරෙන් කතා කර කර ඉද්දිම මයිනෝ ඒ කියන්නේ අර පිම්ප් එතෙන්ට කඩාගෙන පාත් වෙනවා. මයිනෝ ඉමනුවෙල්ට බනින ගමන් ජූලියාට අනතුරු ළඟවීමක් කරනවා. "දුවේ මේ පිරිමි විශ්වාස කරන්න එපා. මෙයාලා ආදරේ කියන්නේ මොකද්ද කියලා දන්න චාතියක් නෙවෙයි. පුළුවන් ඉක්මනට පනලා දුවන්න" කියලා එයා කෑ ගහනවා. ඒ ජූලියා බය වෙන්නේ නැහැ. "මට කමක් නැහැ. මම ඉමනුවෙල්ට ආදරේ" කියලා එයා කෙලින්ම කියනවා. මේ අතරතුරේ ඇනාගේ යාළුවෙක් ඉමනුවෙල් සහ ඇනා අතර තිබුණු සම්බන්ධය ගැන දැනගෙන ඊර්ෂ්‍යාවෙන් පුපුර ඉන්නේ. එයා ගිහින් මයිනෝට ඔක්කොම විස්තරේ කියනවා. ඇනා ඉමනුවෙල්ට සල්ලි ගෙව්වේ දුවව රවට්ටන්න. ඒ ආස්සේ ඇනත් ඉමනුවෙල් එක්ක නිදාගත්තා කියලා කිව්වම මයිනෝට ගොඩක් තරහ යනවා. ඉමනුවෙල් තමන්ව රැවට්ටුවා කියලා හිතන මයිනෝ ඉමනුවෙල්ව අයින් කරන්න හැදුවට ඉමනුවෙල් කියන්නේ මම මේ ජොබ් එකෙන් අයින් වෙනවා. මට ඕන ජූලියාත් එක්ක සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරන්න කියලා. මේක අහලා ෆ්ලොරෙන්සියාගේ හිත ගොඩක් රිදෙනවා. මොකද එයා ඇත්තටම ඉමනුවෙල්ට ආදරය කළානේ. දැන් ඉමනුවෙල් ජූලියාට තමන්ගේ අතීතය ගැන පාපොච්චාරණය කරනවා. "මගේ අතීතේ කැතයි තමයි. ගෑන ගොඩක් එක්ක මම හිටියා. ඒත් ඔයා තමයි මගේ ගැලවුම්කාරිය" කියලා එයා කියනකොට ජූලියා තීරණය කරනවා අතීතය අමතක කරලා ඉමනුවෙල් එක්ක අලුත් ගමනක් යන්න. මේ වෙනසත් එක්කම ජූලියා තමන්ගේ මුහුණේ තියෙන පිච්චුණු කැලල් අයින් කරගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්නත් ප්ලෑන් කරනවා. මේ ආදර කතාව පැත්තකින් යද්දී අනිත් පැත්තෙන් ලොකු ඛේදවාචකයක් පටන් ගන්නවා. ජූලියාගේ යාළුවෙක් ජූලියාත් එක්ක ලැබ් එකට ගිය වෙලාවක එතන හදන අලුත් ඩ්‍රග් එකක කුප්පි වගේක් හොරකම් කරගෙන ගිහින් විකුණනවා. මේ ඩ්‍රග් එක පාවිච්චි කළාම ලොකු ෆීලින් එකක් ආවට අතුරු ආබාධ විදිහට හાર્ට් ඇටැක් හැදිලා මිනිස්සු මැරෙන්න ගන්නවා. ජූලියාගේ යාළුවත් ඇස් පනා පිටම මැරිලා වැටුනම මුළු රටම මේ ෆැක්ටරි එකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි ඇනාට මතක් වෙන්නේ තමන්ගේ මැරුණු සැමියා. ඒ කියන්නේ ජූලියාගේ තාත්තා මේ ඩ්‍රග් එක මාකට් කරන එකට තදින්ම විරුද්ධ වුණා නේද කියලා. ඇනාට එකපාරටම මතක් වෙනවා. එතකොට ජූලියාගේ තාත්තා මැරුණට පස්සේ මේ ඩ්‍රග් එක මාකට් කරලා කෝටි ගණන් හෙව්වේ වික්ටර්. එහෙනම් වික්ටර් තමයි මගේ මහත්තයව මැරුවේ කියලා ඇනාට තේරුම් යනවා. මේ කේන්තියත් එක්ක ඇනා වික්ටර්ට කෑ ගහලා බනිනවා. හැබැයි වික්ටර් කියන්නේ මහා කපටි නරියෙක්. එයා කරන්නේ ඇනාට පිස්සු කියලා හන්බඩු ගහලා එයාව බලෙන්ම මානසික රෝහලක හිර කරන එක. පහවදා ජූලියා අම්මව බලන්න හොස්පිටල් එකට ගියාම ડોක්ටර්ස්ලා කියන්නේ ඔයාගේ අම්මා හොඳටම බීලා මානසිකව වැටිලා ඉන්නේ කියලා. ඇනා ජූලියාව දැක්ක ගමන් කෑ ගහනවා. "දුවේ ඔය වික්ටර් තමයි තාත්තව මැරුවේ. අනික ඔය ඉමනුවෙල් කියන්නේ මම සල්ලි දීලා ගත්ත බොරුකාරයෙක් කියලා." ඒත් අම්මා ඉන මානසික තත්ත්වෙත් එක්ක ජූලියා හිතන්නේ අම්මා මේ පිස්සුවෙන් කියවනවා කියලා. කොහොම හරි ජූලියා තීරණය කරනවා ගෙදරින් යන්න. එයා කැලල් මැකීමේ සැත්කම කරන්න හොස්පිටල් එකේ නවතිනවා. ඉමනුවෙල් තමයි ජූලියා ළඟට වෙලා එයාගේ තනියට ඉන්නේ. හැබැයි ඊළඟ දවසේ උදේ ජූලියාට අහන්න ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි ආරංචියක්. ඇනාගේ යාළුවෙක් ඇවිත් කියනවා "ජූලියා ඔයාගේ අම්මා මැරිලා. මිනිමරුවා විදිහට සැක කරන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉමනුවෙල්ව" කියලා. ජූලියාට මේක අදහ ගන්න බැරි වෙද්දිම අර යාළුවා මුළු ඇත්තම කියනවා. "ඇත්තමයි දුවේ. අම්මා තමයි ඉමනුවෙල්ට සල්ලි දුන්නේ ඔයාව රවට්ටන්න. ඒ ඇස්සේ අම්මත් ඉමනුවෙල් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න" කියලා. මේක අහපු ජූලියාගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා. මේ අතරේ පොලිසිය හොයාගන්නවා ඇනා මැරිලා තියෙන ඉමනුවෙල්ගේ ගෙදෙද්දි කියලා. ඉමනුවෙල් පොලිසිය ඉස්සරහා දිවුර කියනවා "මම ඇනාව මැරුවේ නෑ. එයා මගේ ක්ලයන්ට් කෙනෙක් විතරයි" කියලා. ඒත් ඉමනුවෙල්ගේ ඇඟේ තියෙන සීරීම් තුවාලයි කාර් එකේ ඩිකියේ තිබ්බ ලේ පැල්ලම් නිසා පොලිසියට ඉමනුවෙල්ව සැක කරන්න හොඳටම හේතු තියෙනවා. පොලිසියෙන් ඉමනුවෙල්ව ඇදගෙන යද්දී එයා ජූලියා දිහා බලලා කෑ ගහනවා. "ජූලියා මාව විශ්වාස කරන්න. මම නිර්දෝෂී" කියලා. ඒත් තමන්ගේ අම්මත් එක්ක නිදාගත්ත තමන්ව රවට්ටපු පිරිමියෙක්ව ජූලියා කොහොම විශ්වාස කරන්නද? ජූලියා එතනින් යන්නේ ඉමනුවෙල් දිහා පිළිකුලෙන් බලලා. දැන් ජූලියා ඉන්නේ තනි වෙලා. මේ වෙලාවේ
වෙලාවේ වික්ටර් ළඟට ඇවිත් හරිම ආදරෙන් කියනවා දුවේ බය වෙන්න එපා මම ඉන්නවනි කියලා. හැබැයි ජූලියා දැන් මෝඩ නෑ. රෑ නින්දට ගියාම ජූලියාට එයාගේ තාත්තා මැරුණු දවස් සිද්ධිය ෆ්ලෑෂ් බෑක් එකක් වගේ මතක් වෙනවා. තාත්තා මැරෙන්න විනාඩි 10කට කලින් කෝල් එකේ හිටියේ වික්ටර්ත් එක්ක. තාත්තා වික්ටර්ට බැන්නා අර ඩ්‍රග් එක ගැන. ඊට පස්සේ තමයි අර ට්‍රක් එක ඇවිත් තාත්තගේ කාර් එක හැප්පුවේ. ජූලියාට දැන් ෂුවර් මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ වික්ටර් කියලා. එයා තීරණය කරනවා තමන්ට අයිති හැමදේම ආපහු ගන්න වික්ටර්ත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න. දැන් මොකද වෙන්නේ? ඉමනුවෙල් ඇත්තටම නිර්දෝෂීද? නැත්නම් මෙයා අතින් ඇනා මැරුණද? ජූලියා කොහොමද මේ බලවත් වික්ටර්ත් එක්ක තනියම සටන් කරන්නේ? ඒ ගැන අපි තව ඉස්සරහට බලමු. දවස් කීපයකට පස්සේ ජූලියා තමන්ගේ අම්මගේ යාළුවයි බොඩිගාස්ටර් සෙට් එකයි පිරිවරාගෙන කෙලින්ම ලැබ් එකට කඩාගෙන වැඩිලා. එතන බොස් විදියට ඉන්න වික්ටර්ව බල්ලෙක් වගේ එළියට ඇදලා දානවා. වික්ටර් හිතන්නේ යාට කාගේ හරි උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. එයා පල්ලෙහාට දිව්වත් එතෙන්ද යාට සිද්ධ වෙන්නේ පොලිසියගේ අතටම අහු වෙන්න. මොකද මීට පැය කීපයකට කලින් වික්ටර්ගේ කාර් එකේ ඩිකියේ තිබිලා ඇනා මරණ වෙලාව ඇඳගෙන හිටපු ලේ ගෑවුණු ඇඳුමුයි ඇනාව මරන්න පාවිච්චි කරපු ආයුධයයි ගෙදර වැඩකාරියට අහු වෙලා ඒක පොලිසියට බාර දීලා ඉවරයි. වික්ටර් පොලිසිය ඉස්සරහා කෑ ගහනවා මම නිර්දෝෂී. ඕක මම කරපු දෙයක් නෙවෙයි කියලා. පොලිසිය වික්ටර්ව ප්‍රශ්න කරද්දී එළිවෙන කතාව තමයි ඇනා මරපු වෙලාවේ වික්ටර්ගේ කාර් එක ඉල්ලගෙන ගිහින් තියෙන්නේ ෆ්ලොරෙන්සියා කියන එක. ඇත්තටම ෆ්ලොරෙන්සියා එක පැත්තකින් ඇනාට යාළුවෙක් වගේ තෑගි බෝග දීලා හිත දිනාගෙන ඉන්න ගමන් අනිත් පැත්තෙන් ඇනාගේ හස්බන්ඩ් වික්ටර්ත් එක්ක හොර රහස සම්බන්ධයක් පවත්වලා තියෙනවා. හැබැයි ෆ්ලොරෙන්සියා කියන්නේ මම එදා කාර් එක ඉල්ලගත්තේ මගේ පේන්ටින්ස් වගේක් ස්පාඤ්ඤයට යවන්න. මම ඩිකි ඇරලවත් බැලුවේ නෑ කියලා. ඒත් අලුතෙන්ම ආපු ෆොරෙන්සික් රිපෝට් එකෙන් කියන්නේ ඇනා මැරිලා තියෙන්නේ කාන්තාවක් එක්ක කරපු පොරබැඳීමකින් කියලා. ෆ්ලොරෙන්සියා කොච්චර කෑ ගැහුවත් එයා කියන්නේ ඇත්ත කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. එකම එක කෙනෙක් ඇරෙන්න. ඒ තමයි එයාගේ අම්මා මයිනෝ. තමන්ගේ දුව හිරේ යනවා දකින්න බැරි තැන මයිනෝ තීරණය කරනවා දුව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්න. එයා පොලිසියට බාර වෙලා බොරු පාපොච්චාරණයක් කරනවා. ඔව් මමයි ඇනාව මැරුවේ. මොකද ඒ ගෑනු කෙනා මගේ පවුල විනාශ කළා. එයා තමයි ඉමනුවෙල්ට සල්ලි දීලා ජූලියාව රවට්ටන්න කිව්වේ. ඒ නිසා ඉමනුවෙල්ට ඕනි වුණා අපිව දාලා යන්න කියලා. මයිනෝ ලොකු කතාවක් ගොතනවා. මයිනෝ කියන විදිහට එයා හොර රහසේම මානසික හොස්පිටල් එකට ගිහිල්ලා ඇනාට සල්ලි දීලා පැනලා යන්න උදව් කරලා රෑට එයාව ඉමනුවෙල්ගේ ගෙදරට ගෙන්නගෙන එතෙන්ට එයාව මරලා දැම්මලු. මේ අතරේ තවත් පෙරලියක් සිද්ධ වෙනවා. කවුරු හරි නොදන්න කෙනෙක් ඉමනුවෙල් වෙනුවෙන් දක්ෂ ලෝයර් කෙනෙක්ව හයර් කරනවා. මේ ලෝයර් හොයාගන්නවා ඇනා මැරුණු වෙලාවේ ඉමනුවෙල් හිටියේ එයාගේ ගෙදර නෙවෙයි. එයා නීති විරෝධී බොක්සින් මැච් එකක සටන් කරමින් හිටියේ කියලා. මේකට සාක්ෂි දෙන්න 100 ගාණක් මිනිස්සු ඉන්න නිසා ඉමනුවෙල්ගේ නිර්දෝෂීභාවයේ තහවුරු වෙලා එයා නිදහස් වෙනවා. අන්තිමට බැලින්නම් මේ ලෝයර් වෙවලා තියෙන්නේ ඉමනුවෙල්ගේ නැති වුණු සහෝදරයා. පොඩි කාලේ අනාථ නිවාසයෙන් පැනලා ගියාට පස්සේ වෙන්නුණු මේ සහෝදරයා ඉමනුවෙල් නිවුස් වල ඉන්නව දැකලා තමයි එයාව බේරගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එයා හොඳ පවුලක හදා වඩා ගත්ත නිසා සල්ලි වලින් අඩුවක් නැහැ. අන්තිමේදී මයිනෝ මිනිමරුම බාරගෙන ඉරියට යනවා. ෆ්ලොරෙන්සියා නිදහස් වෙනවා. ෆ්ලොරෙන්සියා දන්නවා අම්මා නිර්දෝෂී කියලා. ඒත් ඇත්තේ මිනිමරුවා කවුද කියලා දන්නේ නැති නිසා එයාට කරන්න දෙයක් නැහැ. හිරෙන් නිදහස් වුණු ගමන් ඉමනුවෙල් දුවගෙන යන්නේ ජූලියාව හොයාගෙන. ජූලියා මම නිර්දෝෂී මාව විශ්වාස කරන්න කියලා එයා ආයාචනා කළාට ජූලියාට ඉමනුවෙල්ව තමන්ව රවට්ටපු එක අමතක කරන්න බෑ. ඔයා මට බොරු කළා. මගේ අම්මා මාව රවට්ටන්න ඔයාව පාවිච්චි කළා. මට ඔයාව එපා කියලා ජූලියා කෑ ගහලා ඉමනුවෙල්ව එල්ව ගන්නවා. ඉමනුවෙල් කොච්චර කිව්වත් මම බොරු කළේ ඔයා මගේ ජොබ් එක දැනගත්තොත් දාලයයි කියන බයට කියලා ජූලියාගේ හිතේ තියෙන වේදනාවයි කේන්තියයි එක එයා ඒක පිළිගන්නේ නැහැ. අවුරුද්දකට පස්සේ දැන් ජූලියා තමයි ෆැමිලි බිස්නස් එකේ. ඒ කියන්නේ ලැබ් එකේ අයිතිකාරයා. එයා පාළුව මකා ගන්න චිත්‍ර අඳින එක තමයි කරන්නේ. දවසක් පාරේ යන ඉමනුවෙල් දකිනවා හරිම හුරු පුරුදු චිත්‍ර වගේක් ප්‍රදර්ශනයකට තියලා තියෙනවා. බැලින්නම් මේ ජූලියාගේ චිත්‍ර. ඉමනුවෙල් ජූලියාට පාඩුවේ ඉන්න ඉඩ දීලා පොඩි ලියුම් කෑල්ලක තමන් ඉන්න හොටෙල් එකේ ඇඩ්‍රස් එක ලියලා එතන තියලා යනවා. මම තාමත් ඔයාට ආදරෙයි. ඔයා කැමති නම් විතරක් එන්න කියලා ඒක ලියලා තියෙනවා. එදා රෑ ජූලියාට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරුව ඉමනුවෙල්ව හොයාගෙන යනවා. අවුරුද්දකට පස්සේ මුණ ගැහුනම පරණ තරහවල් නිවිලා ගිහින් ජූලියා තීරණය කරනවා අතීතය අමතක කරලා ඉමනුවෙල් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. අපි මේ නරකාදියන් යමු. මුහුදයිනේ ගෙයක් අරන් ජීවත් වෙමු කියලා දෙන්න ප්ලෑන් කරනවා.
ඒත් ඊළඟ දවසේ බඩු පැක් කරද්දි කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එක එළියට එනවා. ජූලියාගේ සපත්තු අස්සෙන් බිමට වැටෙනවා හදවතේ හැඩේ තියෙන පොඩි සැරසිලි කෑල්ලක්. මේක දැක්ක ගමන් ඉමනුවෙල් ගැස්සෙනවා. මොකද එදා ඇනා මැරිලා හිටපු තැන බිම පුරාම විසිරිලා තිබුණේ මෙන්න මේ වගේ කෑලි. ඒ කියන්නේ ඇනා මැරෙන වෙලාවේ ජූලියා එතන ඉඳලා තියෙනවා. ඉමනුවෙල්ට තේරෙනවා මෙතන මොකක් හරි වැරදි කියලා. ඒත් එයා ඒක පෙන්නන්නේ නැතුව ජූලියාත් එක්ක කාර් එකේ යනවා. ට්‍රැෆික් ලයිට් එකක් ළඟදී ඉමනුවෙල් අර කෑල්ල අතට අරන් ජූලියාගෙන් අහනවා ජූලියා ඔයා එදා රෑ මගේ ගෙදර හිටියා නේද කියලා. තවත් හංගන්න දෙයක් නැති නිසා ජූලියා ඔක්කොම කියනවා. ඔව් මමයි අම්මව මැරුවේ. සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. එදා රෑ ජූලියාට එයාගේ තාත්තා මැරුණු හැටි මතක් වෙලා. ඒකේ දුකට ඉමනුවෙල්ව හොයාගෙන ගෙදෙට්ට එනවා. ඒත් ඉමනුවෙල් ගෙදර නෑ. ඒ වෙලාවේ තමයි මානසික රෝහලෙන් පැනපු ඇනා බීගෙන එතනට එන්නේ. ජූලියා අහනවා අම්මා මොකද මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර කරන්නේ කියලා. වෙරි මතේ හිටපු ඇනා ඔක්කොම කුණුහරුප එළියට දානවා. බොයිෆ්‍රෙන්ඩ් ඒ මම සල්ලි දීලා ගත්තු ගිගලෝ කෙනෙක්. මම එයාට කිව්වේ ඔයාව රවට්ටන්න කියලා. ඒත් එයා මටත් පිටුපෑව කියලා කියනවා. ඒ මදිවට ඇනා තවදුරටත් ජූලියාගේ හිත රිද්දනවා. මම දන්නවා ඉමනුවෙල්ගේ ඇඟේ හැම අඟලක් ගැනම. ඔයාට කවුරුවත් ආදරේ නැහැ. ඔයාට කවදාවත් පිරිමියෙක්ගේ ආදරේ ලැබෙන්නේ නැහැ කියලා සාප කරනවා. මේ කතා අහලා ජූලියාගේ ඉවසීමේ සීමාව පනිනවා. එයා එතන තිබුණු බර මූර්තියක් කරන් අම්මගේ ඔළුව කුඩු වෙන්න ගාලා එයාව මරලා දානවා. ඊට පස්සේ ජූලියා දකිනවා එහා ගෙදර වික්ටර්යි ලොරන්සියයි ඉන්නවා. එයා කරන්නේ අම්මගේ ලේ ගෑවුණු ඇඳුම් ටිකයි මිනිමරු ආයුධයයි අරන් ගිහින් වික්ටර්ගේ කාර් එකේ ඩිකියට දාන එක. එයා හිතුවේ වික්ටර් අහුවේ කියලා. ඒත් වික්ටර් එක ෆ්ලොරන්සියා පිට දාලා බේරුණා. කොහොම වුණත් ජූලියාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එයා කොහොම හරි තාත්තගේ මරණයට පලිගත්තා. මොකද ඊට පස්සේ ජූලියා කරන්නේ වික්ටර් කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් ඔක්කොම පොලිසියට ඔත්තුවක් දීලා එයාව හිරේ යවන එක. වික්ටර් හිරේ ගියාට පස්සේ ජූලියා සල්ලි වියදම් කරලා හිරේ ඇතුළෙදිම මිනිස්සු දාලා වික්ටර්ව පණ පිටින් පුච්චලා මරලා දානවා. මේ බිහිසුණු ඇත්ත දැනගත්තට පස්සේ ඉමනුවෙල් ගල් ගහනවා. තමන් ආදරය කරන අහිංසක ගෑනු ළමයා ඇතුලේ ඉන්නේ කවුද කියලා එයාට දැන් තමයි තේරෙන්නේ. ජූලියා ඉමනුවෙල් දිහා බලලා අහනවා දැන් ඔයා මොකද කරන්නේ? ඔයා තෝරගන්නේ සාධාරණයේද නැත්නම් අපි ආදරේද කියලා. කතාව ඉවර වෙන්නේ එතනින්. ඉමනුවෙල් මොනව කරයිද කියන එක ප්‍රේක්ෂකයාට හිතාගන්න ඉතුරු කරලා තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.